කාරණයක් ඔයාලට ප්‍රයෝජනෙට මම කතා කරලා කතාව වත්තනවා. ඒ සංවිධානයේ වීමේදී බලපාන කාරණේ තමයි බය. හිතට එන බය. මාරු කරයි, ඉන්ටර්නෙට් කරයිද, ඩිස්මිස් කරයිද? එහෙම නැත්නම් වෙන අඩන්තේටම් කරයිද? මේ සංවිධානයේ වීමේදී කිරීමේදී වේද කියන කාරණා. අපි ඉතිහාසයත් එක්ක බැලුවාම සහෝදරවරුනි ඒ සියල්ල සිද්ධ වෙන්න පුළුවන්. නමුත් නැවත ඔබ හිතපු තත්වයට පත් කරනවා ලංකා බැංකු සේවක සංඝය. ඒක තමයි ඒ උතුම් සංගමයේ තියෙන ශක්තිය. ඒ උතුම් සංගමයේ තියෙන ප්‍රතිපත්තිය. ඒ උතුම් සංගමයේ තියෙන ක්‍රමවේදය ඒක තමයි. ඒදී ගුණරත්න සහෝදරයාගේ වෘත්ති අයිතිවාසිකම් අයින් කළා. සංගමය උසාවි ගියා ඒක දිනාගත්තා. 971ක් තොට දැම්මම පහු දිනාගත්තා. අද මේ වැරදි පාරේ යනකොට නඩු දාගෙන යනකොට ඒක නිවැරදි වෙමින් තිබෙනවා. ඒ නිසා බයක් ඇති කරගත යුත්තේ නැහැ. දුක වේදනාවක් ටික දවසකට සිද්ධ වුණාට අවාසියක් සිද්ධ වුණාට ඔබේ දීර්ඝකාලීන ගමනට ලංකා බැංකු සේවක සංගමය ආශිර්වාද කරනවා. ඒ නිසා කෙටි කාලේ නේව දේවල් සිද්ධ වෙනවා. දැන් මන් දන්නේ ඥානතිලක සහෝදරයා මට මාස 11ක සේවා කාලය අයිති කරා. මන් දිනාගත්තා. මම එක දිනාගත්ත කාලෙකින් කිව්වා. දැන් මම නඩුවක් කියනවා. මාව ෆැක්ස් එකෙන් ගෙදර යවන්න මම නඩුවක් කියනවා. මම නඩුවක් කියන උසාවි කියේ නෑ. මානවිකම් කියේ නෑ. ඔය කරුණාදීව කියලා ආදරෙන් දෝ නඩුවක් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. මම දන්නවා මම දිනනවා කියලා. මම දිනනවා. ඒක 아무තු තාලේ නඩුවක්. නැහැයි මායි එකට ඔය සුදු වෙන හිටපු අපි දෙන්න එකට හිටියේ. ඔයා මහ ලොකු මිනිහෙක් නෙමෙයි. මේක වෙලා තියෙන හප්පනාවේ තරහෙට මහංග බැංකු සේවක සංගමයට හරියම ප්‍රකාශකයෙක් පත් කරගන්න. කාසිත් පත් කරලා කියන්න. කරුණාදීව වෙන තමුසේ කන්ද පදනම විනාශ කරනවා. අන්න එතකොටයි ලොක්ක බලන්නේ. දැන් කරුණාදීව මොකද්ද පෙන්වලා තියෙන්නේ? මම තමයි සර්ගේ හොඳම ගෝලයා. හොඳම කෙරුම්කාරයා. මම තමයි සර්ගේ ඉහළ කමිටු වල ඉන්නේ. මම තමයි සර්ගේ උපදේශකයා. හැබැයි අර මාළුවට වතුර වාගේ ජනාධිපතිතුමාත් මේව දන්නේ නැහැ. ඔව්. හරි. මම අපිට ස්පොන්සර් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ස්පොන්සර් කරනවා. ඉල්ලන ඒවා දෙනවා. ක්‍රීඩා පිට්ටනිද, නෙට් බෝල් ගහන්නද, වොලිබෝල් ගහන්නද, ජීල් බෝල ගහන්නද ඕන දෙයකට පිළිදෙල ගණන් වලින් දෙනවා. ඒ නිසා ලොක්කා දන්නවා. ආදී හොඳ ගෝලයා කියලා. හැබැයි ලොක්කාගේ ඡන්ද ප්‍රතිශතය අඩු වෙනවා කියන ලොක්කට හරනවා ලොක්කට කතා කරලා කියන්න ඕන. එහෙම ප්‍රකාශකෙක් ඉන්න ඕන. එහෙම ප්‍රකාශකෙක් ඉඳලා එයාගේ වාසිය කියන්න ඕන. මෙන්න උඹගේ අකණ්ඩව හිටපු සමාජිකත්වයට විතර ඉන්නවා පාක්ෂිකයෝ. අම්බාරට කුටි කරනවා කර්මාදීව. මෙන්න උඹේ දීර්ඝ කාලෙ උඹත් එක්ක හිටපු ඔපන්දා පක්ෂයේ මිනිසුත් ගහනවා. එතකොට තමයි හැම බලන්නේ. ඒ නිසා ප්‍රකාශකයෙක් ඉන්න ඕන. මේ වියදම් නාස්තිය ගැන එළිදරව් කිරීමක් කරන්න ඕන. අද බලන්න විදුරු දොස්තන් කරන්නේ පිපලිසින් එකේ මේකේ මාකටින් එකේ සල්ලි. ඒ කියන්න බැරි. ඒ කියන්න බැරි. වෙන ලීසින් එකේ තමයි ප්‍රයිස් පුස්තකාලවල දෙවන්නේ. තව වීතික්කවද ගෙවන්නේ මාකටින් එකේ පත්තරේ පිටුවක් දාගන්න බෑ දීපන් දීලා බගාවනවා වෙලා 33000ක් බෙදා කරවට ਉਹ 333000ද සකියන්න ඕන රට ඕමාරි ක්‍රමයකින් කියන්නේ මේක ප්‍රකාශිත වෙන්නේ මේ කාරණා දෙක යන්න ඕන එළියට ඔය පෙන්ෂන් එක අපරෝජන පත්‍රන සහෝදරයෙක් වගේ මහ ලොකු වැඩක් නෙමෙයි ඔය සංනිවේදන ආයතන තියෙනවා channel service 40 කරලා ඒක 35කට විතර දෙනවා
ස්පොන්සර් කරනවා සල්ලි දෙනවා